Sirasa Dancing Stars. මට මතක විදිහට රෝසි සේනානායක මහත්මියත් රවීන්ද්‍ර රන්දිනී මහත්මයාත් කිසිම වෙනසක් නැති විදිහටයි මේ දෙපළටම ලකුණු ලබා දී තිබුණේ. එක ලකුණක වෙනසකින් හරි ලකුණු ලබා දී තිබෙන්නේ මාල්නී ෆොන්සේකා මහත්මිය විතරයි. එයින් මට අදහස් කරගන්න පුළුවන්ද ඔබ ඉදිරියට යා යුත්තේ කවුද සමුගත යුත්තේ කවුද කියා තීරණය කර බවට? ඔව් මම ඇත්තටම ඊයේ මේ දෙදෙනාම හොඳ දක්ෂ අය. මම යුරෝයිනි මීට කලින් වතාවල මම දැක්ක මීට කලින් වතාවල ඇය ඉදිරිපත් කර නර්තනයේ මීට වඩා හොඳ ජවයක් තිබුණා. ඊයේ එයා තෝරගෙන තිබුණේ ඒ වගේ ගීතයක්. ඒ ගීතයට මම හිතන්නේ මීට වඩා ඊයේ ඉදිරිපත් වුණු ඒ ජවයට වඩා මම හිතන්නේ දෙයක් ඇගෙන් ලැබිය යුතු තිබුණා ප්‍රේක්ෂකයින්ට. මම හිතන්නේ එයා තෝරගෙන තිබුණේ ඒ වගේ ගීතයක්. මම හිතන්නේ අන්න එතෙන්දි තමයි මම පොඩ්ඩක් එතෙන්දි මගේ ලකුණු දීමේදී පොඩි වෙනසක් වුණේ. ජනිත් ඔබ පසුබෑම් වලට ලක් වෙමින් තමයි වැඩස්ථාන තුල ඉන්නේ. මේ තරංගය තුල ඉන්නේ. ඔබ එකඟද? පසුබෑම් වලත් එක්ක කියන්නේ මම එන්න මගේ ලකුණු මට්ටම ඉහළ යාමක් තමයි වුනේ. අවසාන ප්‍රේක්ෂකයන්ගේ මනාපය ඔබට අවම වශයෙන් තමයි ලැබුණේ. නෑ මම අවමටේට තේරෙන අවස්ථාවෙත් මට වැඩිම ලකුණු හම්බුණා. ඊට පස්සේ මම නැවතත් අවම ලකුණු අතරපත් වුණා. නැවතත් ලකුණු වැඩිලා තියෙනවා. ඉතින් බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තුවක් තියෙනවා. ඔබට තිබෙන්නේ බලාපොරොත්තුවක්ද? විශ්වාසයක්ද නැත්නම් මේ දෙකම නැද්ද? බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් නැහැ කිව්වොත් විශේෂයෙන් මේ වගේ තරඟකදී වැරදි. අනිවාර්යයෙන්ම අපි තරඟ කළ යුත්තේ ඒ විශ්වාසය බලාපොරොත්තුව ඇතුව. ඉතින් අනිවාර්යයෙන් මේ විශ්වාසය බලාපොරොත්තුව මට තියෙනවා. අද සිරස ඩාන්සින් ස්ටාර්ස් තුලින් අවම මනාපය ලබාගෙන සමු ගැනීමට සිදු වී තිබෙන්නේ කාර්යය කියා දැන ගැනීමට මේ විරාමයෙන් පසුව නැවතත් සිරස ඩාන්සින් ස්ටාර්ස් සමග එකතු වන්න. මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම විනිශ්චය මණ්ඩලයෙන් අසා සිටින්නේ නැහැ. කවුද රැඳී සිටිය යුත්තේ කවුද ඉදිරියට යා යුත්තේ කියලා. අනිවාර්යයෙන්ම වුන් කියා සිටි එය ප්‍රේක්ෂකයන්ගේ අතේ තිබෙන බව. සිරස ඩාන්සින් ස්ටාර්ස් මේ තරඟාවලිය පුරාවටම බොහොම කෙලි දෙලෙන් දංකාරකමින් යුක්තව තමයි ඔබ පුහුණු වීම කටයුතු කළේ. ඒ වගේම තරඟයට සහභාගී වෙන්න ඔන්න මෙන්න තියෙද්දි පවා හිටියේ. තමන්ගේ හදවත ඇතුලේ ගැස්ම තිබෙනවා. නමුත් ඔබ ඒ පෙන්වන්නේ නැහැ. තවමත් එහෙමයි. ඔබට අපෙන් සමුගන්නට සිදු වුණොත් ඒ අපිට දුකක්. ඒ වගේමයි ජනිත් ඔබටත් විශේෂයෙන්ම කියන්න ඕනේ අනිත් තරංකරුවන් සහ තරංකාරියන් එක්ක සංසන්දනය කර බලද්දී ඔබත් බොහොම සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්. කොයිතරම් අවම ලකුණු ලබා ගත්තත් ඔබ ඉන්නේ මේ හිනාවත් එක්ක. නමුත් මේ හිනාව යටින් තිබෙන්නේ භයානක හැඟීමක්. එහෙම නේද? තීරණය කෙසේ වේවිද? විනිශ්චය කෙසේ තීරණය වේවිද කියන දෙගිඩියාවෙන් යුක්තවයි මේ දෙදෙනාම ලස්සන සිනාවන් එක්ක වුණත් ඉන්නේ. මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ඔබ දෙදෙනාගෙන් කවුරු අපෙන් සමුගතත් එය මගේ හදවතට ලොකු දුකක් කියලා. මට දෙන්න ඔබේ අත් දෙක. ජනිත් වික්‍රමගේ සහ යුරේනි නොෂිකා අතරින් සිරස ඩාන්සින් ස්ටාර්ස් අවසන් 10 දෙනා අතරට තේරී පත්වන්නේ කවුද? ජනිත්ද? යුරේනිද?
ප්‍රේක්ෂක ඔබේ මනාපය අනුව අද දිනයේදී අපෙන් සමුගන්නේ ජනිත් ඔබ අපෙන් සමුගන්නවා. නමුත් ඔබේ කළ නර්තන අංගයන් ඔබේ හැසිරීම් රටාව අපිට කවදාවත් අමතක වන්නේ නැහැ. ඔබ නැති එක අපිට ලොකු දුකක්, අපිට ලොකු පාඩුවක්. ජනිත් වික්‍රමගේ සිරස ඩාන්සින් ස්ටාර්ස් තරඟාවලිය තුල ඉඳමින් ලොකු අලංකාරයක්, ලොකු සුන්දරත්වයක් ඒට ලබා දුන්නා. ඔබ ඔබේ උපරිමයෙන් තරඟ වැදුනා. ජනිත් අද ඔබ විශේෂයි. කියන්න ඕනේ ඔබ සිරස ඩාන්සින් ස්ටාර්ස් වැඩසටහනට එන්න කලින් අපි ඔය දැනගෙන හිටියේ ආනන්ද වික්‍රමගේ සහ මානෙල් වානගුරු යන අයගේ පුතෙක් හැටියට. නමුත් සිරස ඩාන්සින් ස්ටාර් එකට සහභාගී වුණාට පස්සේ ජනිත් වික්‍රමගේ කියන නාමය ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ ඔබ යලිත් ඉපදුවා. ජනිත් ඔබට මොකද හිතෙන්නේ අවසන් 12 දෙනාට පැමිණලා ඒ තරඟකරුවන් 20 දෙනාගෙන් අවසන් 12 දෙනාට පැමිණලා අද දවසේ මේ ඉවත් වීම ඒ ආපු ගමන් මග ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඉස්සෙල්ලාම උගස් ස්තුතියන් දෙනවා සිරස ඩාන්ස් ස්ටාර්ස් වලට. මම කියන්න ඕනේ මම මේකේ ෆස්ට් රවුන්ඩ් එකට එනකොට ඉස්සෙල්ලාම කියන මම මේක මීටින් එකට එනකොට මම හිතන් හිටියා මට ඇත්තටම ඩාන්ස් කරන්න පුළුවන් කියලා නෙමෙයි. ඉතින් මම දැනන් හිටියා මට ඒ වුණාට ඕන වුණා මේකට පාටිසිපේට් කරන්න. කොහොම හරි මොකද මම දැනන් හිටියා සිරසගෙන් කම්පිටිෂන් එකක් කරනකොට ඒක අනිවාර්යයෙන්ම හිට් එකක් එනවා කියලා. ඒ තුලයි මම මේ තරඟයට සහභාගී වුණේ. ෆස්ට් රවුන්ඩ් එකට සහභාගී වෙලා මම මගේ කොරියෝග්‍රාෆර්ත් එක්ක කතා කර හිටියේ මම කොහොමද ෆස්ට් රවුන්ඩ් එකේ ඇතුළට යන්නේ කියලා. මම ආසයි නලින් ගුණරත්න මහත්මයා මේ ස්ටේජ් එකට එනවා නම් ප්ලීස්. එතුමා තමයි මගේ කොරියෝග්‍රාෆර් විදියට වැඩ කළේ මේ තරඟාවලිය පුරාම. එතුමා හින්දා තමයි මම මෙහෙම ඩාන්ස් කරනවා නම් ඩාන්ස් කරේ. මම කියන්න ඕනේ මම එනකොට මම මේ තාක් ආපු ගමනේ මගේ සමකාලීන කට්ටියත් එක්ක වගේම මම හුඟක් කට්ටිය පහු කරන් ආවා. ඉතින් ඒ ගැන මට හුඟක් සතුටුයි. මම මේ වෙන හුඟක් මාන්සි වුණා. නර්තනය ගැන මම හුඟක් දන්න කෙනෙක් නෙමෙයි. ඒ වුණාට මේකේ මම සාට්ටයක් වුණා මට ඩාන්සින් මට ඉගෙන ගන්න පුරුදු වෙන්න පටන් ගන්න මේක මට හුඟක් හොඳ ලොකු ස්ටාර්ට් එකක් වුණා. ඉතින් ඒකට මට හුඟක් ලොකු සහයෝගයක් ශානකින් හම්බුණා. ඒත් එක්කම මෙතන විනිශ්චය මණ්ඩලයේ රොසේ ආන්ටි, රාජන අක්කා, මාල්නි ආන්ටි, එතකොට භාති සන්තුෂ් හැම කෙනාගේම මට උපරිම ඇත්ත විනිශ්චයක් මට දුන්නා. ඒ ගැන මම හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මම මෙතන හැම කෙනාටම හුඟක් ආදරේ මාත් එක්ක සහභාගී වෙන 20 දෙනාට. ඒත් එක මට හුඟක් උදව් කළා කෙවින් අය ඉඳන් සුදාරය ධම්මිකය තුෂාරණය ඒ හැම කෙනෙක්ගේම සහයෝගය මට හම්බුණා. ඒ හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙමි. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මගේ අම්මට. මම එයාට හුඟක් ආදරේ.